කරුණ නිදාන සියල්ල දන්නා වූ දකිනා වූ සියලුම බුදුරජාණන් වහන්සේලාටම নমස්කාර වේවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වෙන්නේ මේ ලෝකේ සැබෑම ස්වභාවය පෙන්වා දීමට. උන්වහන්සේලාගේ සම්බුද්ධත්වය කියන්නේ මේ ලෝකයේ සැබෑම ස්වභාවය තමන් වහන්සේලා විසින්ම මනාකොට අවබෝධ කර ගැනීම. සම්බුද්ධ පදවියේ තියෙන විශේෂිතම ලක්ෂණය තමයි පින්වතුනි, උන්වහන්සේලාට අනාවරණ ඥානය ලැබෙනවා. අනාවරණ ඥානය කියලා කියන්නේ මේ ලෝකයේ සියල්ලම මනාකොට පැහැදිලිව, නිර්වුල්ව, නිවරදිව පිළිසිඳ දකින්න පුළුවන්. කොතනකවත් සැඟවුණු තැන් නැහැ. පින්වතුනි, මේ ස්වභාව ධර්මයේ එක්ක කරන ගනුදෙනුවේදී මේ ස්වභාව ධර්මය උදෙසා කරන කැපකිරීම. ඒ කියන්නේ පින්වතුනි, දැන් උන්වහන්සේලා ලෝක සත්‍යයට පිහිටවන ස්වභාවය බෝධිසත්ව කාලයේදී ඉඳලම ජීවිත පූජාවෙන්ම පිහිටවන ස්වභාවය නිසයි මේ ස්වභාව ධර්මයේ උන්වහන්සේලාට නිරාවරණය වෙන්නේ. දිබ්බ චක්කු ඥාන, දිබ්බ සෝත ඥාන. දැන් දෙවියන්ටත් තියෙනවා එහෙම. අනුන්ගේ සිත් දැනගන්න පුළුවන්. ඒ වගේම ඕනෙම දෙයක් පේනවා, ඕනෙම දෙයක් ඇහෙනවා. ඒක දෙවිවරුන්ටත් ඊටාම මනාකොට තියෙන දෙයක්. දැන් මනස නොදියුණු අය සාමාන්‍යයෙන් කාමයට මුතු වුනහම, කාමය කියන්නේ විශාල භයානක ප්‍රපාතයක් වගේ අන්ධකාරයක්. ඒ අන්ධකාරයට හිර වෙච්ච සත්වයා දිව්‍ය ලෝක පිළිගන්නේ නැහැ. പ്രേත ලෝක, තිරිසන් ලෝක, නොපෙනෙන ලෝක පිළිගන්නේ නැහැ. ඒ කෙනා අර පේන මානෙ අස්සේම ඉන්නවා. කියන්නේ මාර පිරිසටම අයිති වෙලා ඉන්නවා. ඒ නිසා ඒ අය නිරයෙන් ගැලවිලා යන්නෙත් නැහැ. මොකද ඒ අය සත්‍ය සහ ධර්මය පිළිගන්න තරම් මනස පිරිසිදු නැති නිසා. මේ පිරිසිදුකම, මානසික නිරවුල්තාවය, පිරිසිදුකම, පාරිශුද්ධිය ගුණධර්ම තුලින්ම එක සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ තමන් අවංක වෙන තරමට, හෘද සාක්ෂියත් එක්ක ජීවත් වෙන තරමටම තමයි පින්වතුනි මේ ලෝකේ යහපත සැනසීම උදා වෙන්නේ. අපි කියමු ලෝක සත්‍යය උදෙසා පිරිසිදු හිතින්ම දන් දෙනවා. දැන් පළවෙනි පාරමිතාව දාන පාරමිතාව. ඒ දාන පාරමිතාවේදී අතිශයම පිරිසිදු සිතින් ඒ සියලු සත්වයන්ට සැනසීමක්ම වේවා කියන පරම අභිලාෂයෙන් දාන පාරමිතාව කරනවා. පරමත්ත පාරමී, උපපාරමී, ඒ විදිහට ජීවිතේ පූජාවෙන්ම දාන පාරමිතාව කරන එකට එක උදාහරණයක්. එක අවස්ථාවක උන්වහන්සේ සිටු පදවියක් ලැබලා ඉන්නකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. දවස් 7ක් නිරෝධ සමාපත්තියට සමවැදිලා නිසා උන්වහන්සේට දවසේ දාණි ලැබුණ නැත්නම් උන්වහන්සේ පිරිනිවන් පානවා. මම මේක කියලා දීලා තියෙනවා. නමුත් මම මේ ඔබට මේ චිත්ත පාරිශුද්ධත්වය ගැන, ජීවිත පූජාවෙන් කරන කටයුතු ගැන පැහැදිලි කිරීමක් කරන්නයි යන්නේ. කතන්දරයක් කියලා දෙන්න යනවා නෙමෙයි. මේකෙන් තේරුම් ගන්නයි යමක් අවශ්‍ය ජීවිතේට. ඉතින් ඒ වෙලාවේදී බෝධිසත්වයන් වහන්සේත් පසේ බුදුරජාණන් වහන්සේත් ඉදිරියට මාරයා විසින් ගිනි ජාලයක් ඒ මැද්දෑවේ මවනවා. මේ පොළවේ. බෝධිසත්වයන් වහන්සේ දාන පාරමිතාව පූර්ණේ කරගත්තොත් ඒකාන්ත වශයෙන්ම බුදු වෙනවා කියලා මාරයා දකිනවා. මාරයාටත් පේන දේවල් ගොඩක් තියෙනවනේ. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවන්ට සලස්සවුවොත් මේ කටයුතු නතර කරන්නත් පුළුවන්. එතකොට ලෝක සත්‍යාව ගැලවෙන එක නතර කරන්න පුළුවන්. මේ මර උගුලේම සත්‍යය හිර වෙලා යන එක එතකොට කරගෙන යන්න පුළුවන් කියන තැන ඉඳලා මේ මාර්යා මේ පොළව මැද්දෑවෙන් ඒ දෙදෙනා අතර මැද ගිනි මැලයක් හැදුවේ. බෝධිසත්වයන් වහන්සේ බැලුවා මේක කරේ කවුද කියලා, දැක්ක මාර්යා කියලා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කරේ උන්වහන්සේගේ ජීවිතේ නැති වුණාට කමක් නැහැ. නමුත් පසේ බුදුරජාණන් වහන්සේ තව කාලයක් ජීවත් වුණොත් බොහෝ සත්වයාට සැපයක් සැනසීමක්මයි. මොකද බෙදෙන දන් හැන්දෙන් පවා සංසාරේ නිවන් දකින ජාති දක්වාම නිවනට අවශ්‍ය ප්‍රතිපාදන සැපේ සැනසීම සිව්පසේ ලැබෙනවා. දාන පාරමිතාව ඒ දන් හැන්දක් දෙන්නෙත් අත්හැරුණු සිතින්නේ. ඒ අපි දැන් දන් දෙන්නේ ඒ කෙනා සැපෙන් සැනසීමෙන් ඉදිත්වා කියන අදහසින්නේ.
එතකොට මේ දාණය දෙන්නකොට Tamanට ලාභ ලැබෙන්න කියලා දෙනවා නම් එතන අපිරිසිදුයි, අපවිත්‍රයි. ඉතින් ඔය ආකාරයට තමන්ගේ ජීවිතේ නැති වුණත් කමන්නේ කියලා දානේ උන්වහන්සේට කියනවා ස්වාමීනි මේ පාත්‍රය කොහොම හැරුණත් මගේ ශරීරය ඔබ වහන්සේ මේ පාත්‍රය කෙලින් ගන්න. අනිත් පැත්ත හැරුණොත් එහෙම දානි පාත්‍රය හැලෙනවනේ කියලා උන්වහන්සේ අර ගින්නට පැන්නා. එතකොට මාර්යා දන්නේම නැතුව ගොඩාක් වෙලාට උදව් කරනවානේ. දැන් බලන්න අර මාර්යා සංඝයා වහන්සේලා මැද්දටත් පැනලා ඉවරලා කතා කරා මේ ඇස මගේ කන මගේ නහය මගේ කිව්වම ඇත්ත තමයි කිව්වා. මාර්යාම ඇත්ත කතා කරා. ඒ වගේ ඒ වෙලාවේදී මාර්යා ඒ කරපු වැඩෙන් උනේ පාරමිතාවක් වෙන්න තිබුණේ. ඒක පාරමිතාවකුත් නෙවෙයි, අවයව දන් දීමකුත් නෙවෙයි. ශරීරේ පූජා කරලා ජීවිත පූජාවෙන් දානයක් කරලා පරමත්ත පාරමිතාවක් වුණා. ඉතින් ඒ නිසා උන්වහන්සේට මහ පොළොවේ ස්වභාව ධර්මයෙන් එහෙම ගින්නෙන් පිච්චිලා යන්නේ නැහැ. නෙළුම් මතු වුණා. දාන පූජා කරගත්තා. ඒ නිසා ස්වභාව ධර්මයේ පවා පිඟුතුනට දහමට නතු වෙනවා කිව්වේ මම ඒක. ස්වභාව ධර්මය කියන්නේ මන්නේ ඒක. ඒ නිසා උන්වහන්සේලාට මේ ලෝකේ මේ ස්වභාව ධර්මයේ මහ පොළොව පවා කම්පා වෙනවා, උදව් කරනවා, උපකාර කරනවා. ඒ පොළොව වඩිද්දී කියන උපකාර කරනවා කියන්නේ ගරු කරනවා. ඉතින් ඒ ආකාරයට පින්වතුනි අර සිතක පාරිශුද්ධිය මතමයි ධර්මතාවයන් අවබෝධ වෙන්නේ. ලෝකයාට පිහිටවන ප්‍රමාණය මත ලෝක සත්‍යය ගැන අනුන් ගැන හිතන ප්‍රමාණය මත එකිනාට මේ ලෝකේ ස්වභාව ධර්මයෙන් විවෘත වෙනවා. පැහැදිලි වෙනවා, නිර්වුල් වෙනවා, निराවරණය වෙනවා. එහෙනම් දෙවියන් ගැන පවා දකින්න, අහන්න ඒ හැම දෙයක්ම පිරිසිදු මනසක් ලැබෙන්නේ අර විදියට අනුන් උදෙසාම කැප වෙන ජීවිතවලට. සියලු දෙනාට ධර්ම අවබෝධ වේවා.